ආයිබෝවන් යාලුවනේ කෑම් වයිබ් සබ YouTube චැනල් එකට ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ආධාරගෙන ඇවිල්ලා තියෙන වෙනස්ම විදිහේ කිරි රෙසිපි එකක්. හැමදාම එකම විදිහට කිරි බීලා එපා වෙලා නම් ඉන්න ඔයගොල්ලන්ටත් පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. මම මේ විදිහට මුලින්ම කිරි පිටි තේ හැඳ දෙකක් කෝප් එකට දාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මෙතනදී කිරි පිටි වෙනුවට ෆ්‍රෙෂ් මීට් කුණක් ගන්න පුළුවන්. ඊළඟට මම මේකට අඩු කෝප්පේ පිරෙන්න උණු වතුර දාගෙන කලවම් කරගන්න හොඳට. මම තව මේකට කඩදමුංගු කරලත් දාගන්නවා. මේ විදිහට ඔයගොල්ලෝ කඩදමුංගු කරලි පොත්ත අයින් කරලා දාගන්න. මම මුලින්ම භාජනයේ ලිපේ තියාගෙන ඒකට සීනි තේ හැඳ දෙකක් දාගන්නවා. මේ සීනි තේ හැඳ දෙක දාලා විනාඩි 2ක් විතර හොඳට කැරමල් වෙන්න දෙන්න ඕනේ. මන් දැන් මේක විනාඩි 2ක් විතර ලිපේ තිබ්බා. මේ තියෙන විනාඩි 2කට විතර පස්සේ මන් දැන් මේකට අපේ කිරි ටික දාගන්නවා. කිරි ටික දාගෙන ඔයගොල්ලෝ මේක කූඩු ගන්න යන්න එපා. මේක නිකම්ම දිය වෙනවා ඇදලා තිබ්බ සීනි කැට ටික. අපි මේක බුබුලු දාගෙන උඩට යනකම් කූඩු නොගා ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට විනාඩියකට විතර පස්සේ මේ විදිහට බුබුලු දාගෙන එනවා. මම මේ වෙලාවේදී මේකට කඩදමුංගු ටික දාගන්නවා. කඩදමුංගු ටික දාලා ඉවරලා අපි මේක කූඩු ගන්නවා. මේ වෙලාවේදී මේ සීනි කැට ටික ඔක්කොම දිය වෙලා තියෙන්නේ. ඊළඟට මම මේකට කෝපි කුඩු තේ හැඳි භාගයක් දාගන්නවා. ඔයගොල්ලන්ට කැමති නම් විතරක් දාගන්න පුළුවන්. මේකට අපිට කෝපි නොදාවුනත් බොන්න පුළුවන්. කෝපි ටික දාලත් විනාඩියක් විතර හොඳට මේක රත් කරගන්න. ඉතින් විනාඩියකට විතර පස්සේ ඔයගොල්ලන්ට මේක ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම හදාගත්තු රසම රස කිරි එක.